අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලු දෙනාම. අද මම කියලා දෙන්නේ කොහොමද ඔයාලගේ iPhone එකේ කැමරා සෙටින් ප්‍රොෆෙෂනල් කැමරාමැන් කෙනෙක් වගේ ඉමේජ් රෙකෝඩ් වීඩියෝ කැප්චර් කරගන්නේ කොහොමද කියලා අද මම කියලා දෙනවා. ඉතින් මම වගේ මේ විදිහට මේ සෙටින් ටික හදාගත්තොත් ඔයාලට ලස්සන ෆොටෝස් ටිකක් වීඩියෝ ටික කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් වැඩි කතා බහක් නැතුව යන් අපි අපේ වීඩියෝ එකට. ඉතින් තාමත් මාව subscribe කරලා නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා මම ආරාධනා කරනවා. ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලගේ iPhone එකේ setting කියන icon එක උඩ මේදී click කරන්න. click කරලා මෙතන කැමරා කියලා icon එක ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ icon එක උඩ මේදී click කරන්න. click කරාට පස්සේ මෙතන උඩම තියෙනවා record video කියලා. ඒ icon එක උඩ මේදී click කරන්න. click කරාට පස්සේ මෙතන පහළ තියෙනවා 4K at 60 fps කියලා. ඒක උඩ මේ විදිහට ටික් එක දාගන්න. ඊට පස්සේ show PAL formats කියලා බලන්න පුළුවන්. ඒකත් මේ විදිහට on කරගන්න. ඊට පස්සේ HDR video කියන එකත් මේ විදිහට on කරගන්න. ඊට පස්සේ auto FPS කියන එකත් මෙන්න මේ විදිහට auto 30 and 60 FPS කියන එක උඩ මේ විදිහට ටික් එක දාගෙන මෙතනින් back වෙන්න. back වෙලා white balance කියන එක උඩ මේක click කරලා on කරගන්න. ඊට පස්සේ එතනින් back වෙන්න. back වෙලා record slow motion කියන එක උඩ මෙන්න මේ විදිහට click කරලා මෙතන පහළ තියෙන 1080p HDR 240 fps කියන එක උඩ මෙන්න මේ විදිහට click කරලා එතන ටික් එක දාගන්න. එතනින් back වෙන්න. back වෙලා record sound කියන එක උඩ click කරන්න. click කරලා මෙතන stereo mono කියලා බලා ගන්න පුළුවන්. මෙතන උඩ තියෙනවා stereo කියලා icon එක උඩ ටික් එක දාගන්න. auto ඊට පස්සේ පහළ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් allow audio playback කියලා. ඒකත් ඔයාලා මේ විදිහට ටච් කරලා on කරගන්න. ඊට පස්සේ එතනින් back වෙන්න. back වෙලා මෙතන බලා ගන්න පුළුවන් format කියලා. ඒක උඩත් මේ විදිහට ටච් කරන්න. ටච් කරාට පස්සේ එතන high effects in most compatible කියලා බලා ගන්න පුළුවන්. most compatible කියලා එක උඩ මේ විදිහට ටික් එක දාගන්න. ඊට පස්සේ පහළ තියෙනවා Apple ProRes කියලා. ඒකත් on කරගන්න. ඊට පස්සේ Apple ProRes කියලා තියෙනවා. ඒකත් on කරගන්න. ඊට පස්සේ එතනින් back වෙන්න. back වෙලා presave setting කියලා බලා ගන්න පුළුවන්. ඒක උඩ මේ විදිහට click කරන්න. click කරලා මේ විදිහට ඔයාලා setting ටික change කරගන්න. එතන Apple ProRes කියන එක විතරක් off කරගන්න. ඊට පස්සේ එතනින් back වෙන්න. back වෙලා මේ විදිහට setting ටික ඔයාලා හදාගෙන මේ grade කියන icon එකත් click කරලා on කරගන්න. මේ level කියන icon එක click කරලා on කරගන්න. ඊට පස්සේ මේ විදිහට setting ටික හදාගත්තට පස්සේ මෙතන පහළ බලා ගන්න පුළුවන් photo capture යටතේ photographic style කියලා icon එක. ඒක උඩ මේ විදිහට click කරන්න. click කරලා photographic style එක ඔයාලට කැමති විදිහට change කරගන්න පුළුවන්. මම මෙතන standard කියන style එක use කරනවා. ඊළඟ ඒක set කරලා use stand කියන එක උඩ මේ විදිහට click කරන්න. ඊට පස්සේ මෙතන මේ විදිහට setting ටික ඔයාලා mobile එකේ change කරගන්න. එහෙනම් change කරගත්තට පස්සේ ඔයාලගේ කැමරාවේ කොහොමද quality change වෙලා තියෙන්නේ කියලා ඔයාලට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. මේ විදිහට iPhone tips ඉක්මනට දැනගන්න ඕන නම් මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයාලට සුබ දවසක්.